මොනවද ඒ බිව්වේ? වමන පෙත්තස්ස ඒ මොකටද? මට මේ වාහනවල ට්‍රැවල් කරන්න අමාරු නිසා. ඉතින් වමන පෙත්තක් එහෙම දීලා මේ වැඩේ පටන් ගන්න බැලුවේ සර්. සෙට් එකෙන් වැඩ කරනවා සර්. දැන් මෙතන ට්‍රිප් එකක් යන්න දාවේ. දේපාන්දර මගේ යකා උස්ස ගන්න නැතුව කරුණා කරලා පාඩුවේ ඉන්න. කොහමද සර් කස්ටමර්ස්ලාට කතා කරන්නේ? හරි. දැන් වාහන වලටම නැගලා තියෙනවද මීට කලින්? ඔව් ඔව් වාහන ගොඩක නැගලා තියෙනවා. ගොඩක් හොඳයි. එහෙනම් ලොකු එක්ස්පීරියන්ස් එකක් එම ඇතිනේ. නැතුව පොඩි කාලේ ඉඳලම නේ සර්. හරි. එහෙනම් දැන් වාහන ස්ටාර්ට් කරලා ගන්නකෝ. මේක මේ කොතනින්ද සර් ස්ටාර්ට් කරන්න තියෙන්නේ? දැන් නේද කිව්වේ පොඩි කාලේ ඉඳන් ලොකු ලොකු වාහන වල නැගලා තියෙනවා කියලා. ඔව් ඔව් ඉතින් මේ ඉස්කෝලේ ගෙදර නරුව බස් එකේ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ ගෙදරට බඩුව එහෙම වැඩිපුර තියෙනකොට මේ ස්ට්‍රීට් එක ගිහිල්ලා තියෙනවා. ආය මේ අපේ ගමේ ශර්මිලාගේ එන්ටොක් එකෙත් ගිහිල්ලා තියෙනවා සර්. එහෙම බැලුවොත් හැම වාහනයකටම නැගලා තියෙනවනේ. ඔව් සර්. සීවිල් වලට, ඔව් සර්. බස් වලට. ඔව් සර්. මනුස්සයෝ මං ඇහුවේ මේ වගේ ඩ්‍රයිවිං සීට් එක ඉඳගෙන මේ වගේ වාහනයක් ස්ටාර්ට් කරලා හරි තියෙනවද කියලා. මොකද දන්නව නම් සර් මම ලර්නර්ස් එක්කට එන්නේ නැහනේ. ඒකත් ඇත්තනේ. සර් මතක් වුණා සර් මං අපේ ගමේ මේ ඩිකාගේ කාර් එකෙත් ගිහිල්ලා තියෙනවා සර්. ඔව් සර්. ඒ කාර් එකේ සයිලන්සරේ බීට් සද්ද ඇහිච්ච ගමන් මුළු ගමම දන්නවා සර් ඩිකාගේ කාර් එක කියලා.